හදමුද රෝස්ට් ෆිෂ්. හායි යාළුවනේ මං සෆ්නා. අද අපි හදන්න යන්නේ රෝස්ට් ෆිෂ්. එහෙනම් එන්න මාත් එක්ක ඉක්මනින් බලමු කොහොමද හදන්නේ කියලා. ඉතින් යාළුවනේ භාජනයක් අරගෙන ඒකට කහ කුඩු චුට්ටක්, මිරිස් කුඩු චුට්ටක්, ලුණු ටිකක් ඒත් එක්කම පොල් තෙල්, සොයා සෝස්. ඒ ඔක්කොම දාලා හොඳට කලවම් කරලා තියාගත්තා. මම මුලින්ම මාළුවා හොඳට කපලා හොදලා කොරපොතු ටිකත් අරන් දාලා බඩබුක්කු අරන් දාලා ලස්සන තියාගත්තා. මාළුවාගේ ඇස් දෙක මාරම ලස්සනයි ග්ලාස් එකක් වගේ. විනිවිද පේනවා කියලා කියන්නේ අන්න ඒ වගේ. එතකොට මේ මාළුවා හොඳටම අලුත් කියන එක තමයි ඒකෙන් තේරුම් කරන්නේ. හොඳට ගහගත්තාන් පස්සේ ඔක අවන් එකේ දාන්න තියෙන්නේ. ඇත්තමයි කියන්නේ යාළුවනේ කුකුල් මස් අවන් එකේ දානවට වඩා ලේසි මාළුවා අවන් එකේ දාන එක. කුකුල් මස් වල චිට්ටක් වැඩ වැඩිනේ. ඉතින් මාළුවාට නම් එච්චර ලොකු වැඩක් නැහැ. ඉතින් ඔය ටික ගෑවා මගේ වැඩේ ඉවරයි. එහෙනම් යාළුවනේ අපි මුලින්ම මේක හදාගමු කොහොමද මාළුව දාගන්නේ කියලා. මම අරන් තියෙන sunflower oil. ඉතින් යාළුවනේ ඔය පොල් තෙල් ටික දාලා හොඳට ඔය පෑන් එකේ කෑල්ල හදාගන්න තියෙන්නේ. ඔක oven එකේ එන එකක්. roast fish කිව්ව එකට hina වෙන්න එපා. මට ඕකගේ නම දන්නේ නැහැ. හොඳට පොල් තෙල් ගහගෙන තියෙන්නේ. එහෙනම් අපි මාළුව දෙන්නවා තියමු. මේ දෙල්ල තියෙන ටිකත් මේ උඩින්ම ගමු. මම මුලින්ම සෙල්සියස් අංශක 180කට විනාඩි 10ක් ප්‍රීහීට් කරගත්ත oven එක. ඔයාලත් මතක ඇතුව ප්‍රීහීට් කරගෙනම ඔයාලා චිකන් එක වෙන්න පුළුවන් මාළු වෙන්න පුළුවන් දාන්න කලින් අනිවාර්යයෙන්ම ප්‍රීහීට් කරගන්න oven එක අමතක කරන්න එපා. එහෙනම් අපි oven එකේ දාමු. එහෙනම් කාලා බලමු රස කොහොමද කියලා. අද අපේ චූටි චෙෆ් කෙනෙකුත් ඉන්නවා. රුසියා. එවල රුසි. බඩ රුසියා. මාරම රහයි ඇත්තමයි කියලා වැඩක් නැහැ. ඔයාලත් මේක try කරලා බලලා කොහොමද කියන එක මට comment එකක් දාන්න. මාව follow නොකරපු කට්ටිය follow කරන් යන්න, like කරන්න, comment කරන්න, share කරන්න අමතක කරන්න එපා. අමතක කරන්නේ නැතුව මාව YouTube එකේ, Facebook එකේ මේ විදිහට follow කරලා ඔයගොල්ලන්ගේ support එක දෙන්න. එහෙනම් යාළුවනේ සුබ දවසක්. උඩසි. විරි. පිට පිට.